හමුදාවේ 58 වෙනි සේනාංකය අත්පත් කරගත් කිල්ලොච්චියේ මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටුවා තිබූ LTTE සොහොන් භූමියයි මේ. හමුදා ප්‍රහාර වලින් මරුමුවටපත් වූ LTTE සමාජිකයන් 2500කට අධික පිරිසක් මෙහි මිහිදන් කර තිබෙනවා. මුලන්කාවිල් LTTE හඳුන්වන්නේ ඔවුන්ගේ මහවීර නගරය ලෙසයි. එම නිසා මුලන්කාවිල් සොහොනද LTTEට සුවිශේෂ වූවක්. වන්නමිහිමේදී මීට පෙර යුද හමුදාව අත්පත් කරගත් පන්නිපිරිච්චාන් හා ආන්දන්කුලම් LTTE සොහොන් භූමි මෙන් මෙය තෙගුණකටත් වඩා විශාලත්වයකින් යුක්තයි. අක්කර 30ක පමණ භූමි භාගයකින් යුත් මුලන්කාවිල් LTTE සොහොන් භූමිය ප්‍රධාන ප්‍රදේශ 7කට වෙන් කර තිබෙනු දැකගත හැකියි. නම් නොකළ තවත් ප්‍රදේශ 3ක්ද මෙහි පවතිනවා. මෑත කාලයේ මිහිදන් කළ LTTE සමාජිකයන් වෙනුවෙන් වූ වැඩ නිම නොකළ සොහොන්කොත් එම ප්‍රදේශවල දැක ගන්නට ලැබෙනවා. වන්නේ මෙහිම ආරම්භ වීමෙන් පසු මියගිය LTTE සමාජිකයන්ගේ නම් හා දිනය ඇතුළත් පුවරු සවිකල සොහොන්කොත් ගණන 1013ක්. ඉන් අප්‍රේල් මාසයේ සිට පසුගිය මාසයේ 24 වෙනිදා දක්වා පමණක් 622ක් මියගිය LTTE සමාජිකයන්ගේ නම් මෙහි දැක්වෙනවා. මේජර් ලෙෆ්ටිනන්ට් කර්නල් යන හමුදා නිලනාම LTTE තම නායකයන්ට ලබා දී ඇති අතර එම නිලනාම ඇතුළත් මියගිය LTTE සමාජිකයන්ගේ සොහොන්කොත් සංඛ්‍යාව 124ක්. යුද හමුදාව වේගයෙන් ඉදිරියට පැමිණීමත් සමග තනිතනිව මියගිය LTTE සමාජිකයන් මිහිදන් කිරීම වෙනුවෙන් සකස් කළ තනි වලවල් අතහැර සමූහ වලවල් වල මිහිදන් කිරීමට LTTE ක්‍රියා කර තිබෙනවා. එවැනි සමූහ මිනි වලවල් ඇති ප්‍රදේශයක්ද මෙම සොහොන් භූමියේ දකුණු පස දැකිය හැකියි. ඉතා වේගවත්ව අනපේක්ෂිත ප්‍රහාර එල්ල කිරීමත් සමග මේ යන LTTE සමාජිකයන් මිහිදන් කිරීමට පවා වේලාවක් නොමැතිව LTTE පැන ගොස් ඇති බව මෙම සොහොන් බිම අනුව පැහැදිලි වෙනවා. ඇතැම් සොහොන් කොත්වල නාම පුවරුවක් පවා සවි කර ගැනීමට වේලාවක් ලැබී නැහැ. LTTEට තම මී යන සමාජිකයන් මිහිදන් කිරීමට පවා භූමියක් ඉතුරු කර ගැනීමට නොහැකි තත්වයකට අද පත්ව ඇති බවයි යුද හමුදාව පවසන්නේ. අනාගතයේදී මරණ සමාජිකයන්ට අපි අභියෝග කරන තමන්ගේ සොහොනවත් ඉදි කරගන්න කාලයක් ආරක්ෂා හමුදාව විසින් ලබා දෙන්නේ නැහැ. ඒ තරම් අපේ ක්‍රියානිත වේගවත් සොල්දාදුවන්ගේ චිත්තධෛර්යය සියලුම දේවල් මේ අවස්ථාවේදී ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් තවදුරටත් ප්‍රභාකරන්ට තියෙන්නේ රාජ්‍ය භාර අරගෙන තමන්ගේ සංවිධානය වෙනත් විසඳුම කරා පැමිණීම විතරයි. යුද ක්‍රියාමාර්ගයෙන් ඔවුන් අපිව පරාජය කරන්න බෑ කියලා මෙම සුසාන භූමියේදී අපි ඔප්පු කරලා තියෙනවා. මුලන්කාවිල් ප්‍රදේශය අත්පත් කර ගැනීමේදීද නායකයෙකු ඇතුළු LTTE සමාජිකයන් 20කට ආසන්න ප්‍රමාණයක් නිශ්චිත වශයෙන්ම හමුදා ප්‍රහාර වලින් මරමුවටපත් වූ බව යුද හමුදාව සනාථ කරනවා. වන්නිමාංශයේ මෙහිමේ ප්‍රධානතම යුද උපාය වෙ තිබෙන්නේ යුද හමුදාවට අවමහානියකින් ත්‍රස්තවාදීන්ගේ උපරිම ජීවිත විනාශ කිරීමයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මුලන්කාවිල් සිට